ඔය පැත්තේ එහෙම චිට් තියනවද නැහනේ? නැහනේ. හරි. MC කිව් එකට යන්න කලින් බුදු අම්මෝ දිග ලියුමක් තියෙනවා. right. පහවෙද්දිම පන්ති ඉවර කරන්න ඕන. එහෙම කරොත් මාත් සතුටින් දෝනිත් සතුටින්ලු. අනේ මන්දයිද. ඔය ගැන මට ඉතා කෙටි කතාවක් කියන්න දෙන්නේ. මේ කාලේ අහගෙන මට අවුරුදු ගානක් ඔයාලා අත්දැකීම් තියෙනවනේ. මම ඔයාලා වගේ ළමයි ඕන තරම් දැකලා තියෙනවා. ඔය O level කාලේ ඔය විවිධ සම්බන්ධතා ඇති කර ගන්නවනේ. ඒක සාමාන්‍යයි මතක තියාගන්න. තමුසලගේ වයසේ ළමෙක් තමුසලගේ වයසෙම පිරිමි ළමෙක් ගෑනු ළමෙක් අතර සම්බන්ධතාවයක් ඇතිවීම ඒක හරිම සාමාන්‍ය සිද්ධියක්. ඒක හරිම සාමාන්‍ය සිද්ධියක් මම දන්න තරමට. හරිද? අසාමාන්‍ය සිද්ධියක් නෙමේ. හැබැයි මෙහෙමයි ඊට වඩා සාමාන්‍යයි ඒ සම්බන්ධතා උසස් පෙළින් පසුව හෝ අතරමැදදී සම්පූර්ණයෙන්ම බිඳ වැටීම. ඒ කියන්නේ අද වෙනකන් මට කවදාවත්ම හම්බ වෙලා නැහැ උසස් පෙළ වකවානුව තුල ওই වගේ ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන ගිහිල්ලා ඒක අවසානයක් දක්වා රැගෙන ගිය කිසිම කෙනෙක්. හරිද? ඔය වගේ ප්‍රේම සම්බන්ධතා අරවා මේ ඔය දෝණි කතන්දර අපි දැකලා තියෙනවා ළමයින්ගේ තියෙනවා. හරි. හැබැයි හොඳට මතක තියාගන්න ඕක ඉවර වෙනවාම තමයි. right. ආයේ කතා දෙකක් නැත. ඒ නිසා පරිබාහිර පුද්ගලයෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප නොකර තමා වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරගන්න. right. මම මේ කියන කතාව බොරුද කියලා ඔයාලා අමිලසයකින් අහලා බලන්න. ලොකු ඕත් නෑ. right. දැන් අපි යනවා පළවෙනි ප්‍රශ්නයේ සිට ඉදිරියට. දෙවෙනි එක අයියෝ ළමයි ඕනම දෙයක් ඕනට ගන්න එපා. ආතල් කියන ඒවා ලෝකේ ඕන තරම් තියෙනවා. එක ආතල් එකක් අල්ලගෙන ඕක මෙහෙම තියන් ඉන්න එපා. අතාරින්න. එතකොට තමයි තව එකක් එන්නේ. එකක් ඔයා බදාගෙන ඉන්නකම් ඕක විතරයි. හරි? භාවිතා කළා අතෑරියා. මොනවද? ඕනම දෙයක් කන්සියුම් කරන්න තමයි මේ ලෝකේ තියෙන්නේ. right. ඒ කියන්නේ උග්‍ර දක්ෂිනාංශිකයෙක් විදිහට මට කියන්න තියෙන්නේ එහෙම. හරි. හරි උඹ ලෝක හප හිටපල්ලා මට මොකෝ මං යනවා ඉස්සරහට.